සුබ දවසක් වේවා. හැම දිනාගෙම පැතුම් ප්‍රාර්ථනාවන් ඉටු වේවා කියලා මුළු හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. අදත් වීඩියෝව ඉවර වෙනකම්ම බලන්න. ලස්සන කතාවක් කියනවා. ඉතින් අද 2026 7 වෙනි මාසේ 8 වෙනිදා. දැන් පාන්දර 6යි. මමයි මහත්තයයි දෙන්නම නැගිටලා වැඩ පටන් ගත්තා. ඉතින් එයාගේ අතු කාලා පොතු පහන තියලා තේ ටිකත් හැදුවා. අපේ ජීවිතය කියන්නේ හරිම කාර්යබහුල දෙයක්නේ. උදේ නැගිටපු වෙලාවෙ ඉඳන් රෑ නින්දට යනකම් අපි ජීවිතේ ගොඩනගා ගන්න මොනතරම් දේවල් කරනවද? සමහරක් දවස්වලට කාලය ගෙවිලා යනවා දන්නේම නැහැ. මොනතරම් වැඩ රාජකාරි බහුල වුණත් මම මගේ ජීවිතේට පුංචි පුංචි දේවල් වලින් සතුට එකතු කර ගන්නවා. ගේ අතු ගෑවත්, මිදුළු අතු ගෑවත් ලස්සනට පිළිවෙලට වැඩ ටික නිම කරලා හැඩ වැඩ බලලා ඉතින් සතුටු වෙනවා. ජීවිතේට දුකක් එන වෙලාවල් නැතුවම නෙමෙයි. එතකොට මං කරන්නේ ඒවා යටපත් වෙන්න මං ආසම දේවල් කරන එක. මේ බලන්නකෝ. අද චූටි පුතා මට හරියට උදව් කරනවා ඉතින්. පේනවනේ. කොළ එකතු කරනවා, මිදුළු අතු ගන්නවා. ඉතින් පුංචි දවස්වල ඉඳලම මේ විදිහට අපි දරු පැටවුන් වැඩවලට එකතු කර ගන්නකොට අපි අතර බැඳීම් ශක්තිමත් වෙනවා වගේම පැටවුන්ගේ බුද්ධියත් වර්ධනය වෙනවනේ ඉතින්. දරු පැටවුන් අතට ෆෝන් එක දීලා වැඩ කර ගන්නවා වෙනුවට අපි එයාලට පුංචි දවස්වල ඉඳන්ම හැම දෙයක්ම පුරුදු කරන එක හරිම වටිනවා. මෙහෙම එකමුතු වෙලා වැඩ කරනකොට එයාලගේ ජීවිතේට වටිනාකම් ඉතින් ගොඩාක් එකතු වෙනවනේ. පේනවනේ ඉතින් හරිම ආසාවෙන් මල් පෝච්චි ටික හදනවා. මල් ටික දානවා ඉතින් වැඩ ගොඩයි එයාට. ඉතින් දැන් අපිට ටිකක් මහන්සි හින්දා කල්පනා කරේ තේ ටිකක් බොන්න කියලා අක්කල ටිකක් හදලා. ඉතින් චූටි බබාට පොල් ගන්න ඕනෙලු. ඉතින් පොල් බෑයයි හිරමනේ දීලා ඉතින් මම මේ ළඟට වෙලා බලාගෙන ඉන්නවා. මොකද තුවාල කරගත්තොත් අපි ඉතින් වැඩ කරන්න මග පෙන්වීම ලබා දෙනවා වගේම ඉතින් බබාගෙන අවධානයෙන් ඉන්නත් ඕනේනේ. ඉතින් පේනවනේ පොල් ටික ගාලා ඉවර වෙලා ඉතින් දැන් එයා ගුලි ටික හදන්න තමයි හදන්නේ. ඉතින් මම සීනි ලුණුයි වතුර ටිකකුයි ඉතින් දාලා දුන්නා. දැන් ඉතින් ඔක හරිම ආසාවෙන් ඉන්නේ පැකට් එක කඩලා දෙනකන්. පේනවනේ ඉතින් ලස්සනට හිමීට වැඩේ කරනවා ඉතින්. ඔන්න ඉතින් ගුලි ටිකත් හදනවා. පුංචි අතින් ඉතින් පුංචි ගුලි. ඉතින් මම එයාගේ වැඩේ අගේ කරන්න ඕන නිසා ඔන්න දැන් තේ ටිකක් ඉතින් හදලා ගන්න තමයි හදන්නේ. ඉතින් තේ එකත් හදලා එයාගේ ගුලි වල රස කියන ගමන් ඕක බොනකොට ඉතින් පුංචි හිතට ගොඩක් සතුටු හිතෙයිනේ. අපි දැන් තේ ටික බොන්නයි යන්නේ. ඔයාලා ඉතින් එතකන් මගේ මුළුතැන්ගේ හොඳයිද කියලා බලන්නකෝ. ලස්සනයි නම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. කාලේ ඉක්මනින්ම ගත වෙනවා. දැනුනේවත් නෑ ඉතින්. ලොකු පුතත් ඉස්කෝලේ ඇරලා ආවා. එයා ඉතින් ආපු ගමන්ම කරන්නේ හොත් බෑග් එක අස් කරන එක. ඊට පස්සේ කෑම පෙට්ටිය හොදලා රෙදි ටික හොදලා නා ගන්නවා ඉතින්. පුංචි කාලේ ඉඳන්ම එයා පුරුදු වුණ විදිහ නිසා ඇත්තටම දැන් එයාගේ ජීවිතේ පිළිවෙලක් වෙලා.
අම්මා කෙනෙක් විදිහට ඉතින් මේවා දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ. ඔන්න මගේ ආදරණීය දුවලා පුතාලා අම්මා කරලා දෙනකන් ඉන්නේ නැතිව තමන්ගේ වැඩ තමන්ම කරගන්න පුරුදු වෙන්න ඕනේ. හාද මගේ දුවේ පුතේ. දැන් හවස 5ටත් ළඟයි. ඉතින් ලොකු පුතා ටිකක් සෙල්ලම් කරලා එහෙම ආවා. මං දැන් ඉතින් මේ පුතාගේ ඉස්කෝලේ වැඩවලට උදව් කරන්න තමයි හදන්නේ. ඉතින් මට මේ ලෝකේ ලැබුණු වටිනම තෑග්ග තමයි මගේ පවුල. පුංචි පුංචි දේවල් ළඟ අපිට නොපෙනෙන සතුටක් හැංගිලා තියෙන්න පුළුවන්. ගිහින් එන්නම්. පරිස්සමෙන් සතුටින් ඉන්න. හැමෝටම ගොඩාක් ආදරෙයි. මගේ ඉතිරි වීඩියෝත් බලන්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා.